Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලා එක්කයි යන්නේ අපි කැලණි පන්සල් යන්න හදන්නේ. කැලණි පන්සල් යන්න අපේ වෙලෙන් අපි නිල්මානෙල් මල් ඕඩු මල් තියෙනවා. ඉතින් ඒවා කඩන්න යන්නේ මේ ඉන්නේ අපි මාලිලා අංගිලා සෙට් එක කට්ටියත් එක්කයි යන්නේ. මෙතන ඔක්කොමලා නැහැ. සෙට් එකක් එක අධ්‍යාපන කටයුතු සහ එක ජොබ් වල නියලා ඉන්නවා. ඉතින් ඉන්න සෙට් එකත් එක්ක මම යනවා. කැම්පස් එකේ සතියක් අපිට නිවාඩු දුන්නා මේ ගම්වසර හින්දා. ඉතින් ඒ අතරතුර තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ආවට පස්සේ කට්ටියත් එක්ක සෙට් වෙලා යන්නේ. මේ තියෙන අපේ වෙල තව ඈත තමයි මල් තියෙන්නේ guys. ඉතින් යන්න මාත් එක්ක මේ ඉන්නේ අපිත් එක්ක යන සෙට් එක. hi කියන්න guys. hi. අපි යන්නේ guys බණ්ඩක්කා අත්තක් මැද්දේ. කොහෙන්ද යන්නේ? මෙහෙ අර නෙළුම් මල් නෙවෙයි වල් මල් ಜಾති ගන්නේ කහ පාට. බලන්න guys වෙල මැද හරිම ලස්සනයි. ඉතින් ඒ කාලේ අපි පොඩි දවස්වල පාන අපේ පන්සලේ හරි කොයි හරි මොකක් හරි එකට මල් ඕන වුණාම අපි එන්නේ අපේ වෙලට මල් කඩාගෙන යන්න. අද ඉන්නේ චුට්ට දෙනයි වෙනතර නම් ගොඩක් ඉන්නවා කට්ටිය. සෙට් එක නැහැ අද. මේ තියෙන්නේ මේ මල් නම් මොනවද දන්නේ සුදු පාට જાතිය. සමහර ඈතට වෙන්න තියෙනවා. කන්නේ නා කඩාගත්තේ නේ. ඔය කිඹුල් වැටියා. ඈ? කිඹුල් ඉන්නවද? අම්මියා ඊයේ මට සේරගෙන මාස් මේ වෙලේ guys සාමාන්‍ය උදේසන આવොත් තමා මල් හතර වටේ පේන්න තියෙන දම් පාට රෝස පාටට. මොකද උදේ පාන්දර වගේ කට්ටිය ඇවිල්ලා කියන්නේ තමන්ගේ වෘත්ති විදිහට මල් බිස්නස් කරන අය ඉන්න ඒ කට්ටිය කඩනවා. ඉතින් ඔයාලට පේනවා අර මේ කඩලා ඉතුරු වෙච්ච මල් තමයි දැන් තියෙන්නේ. මොකද අපි දවල් තමයි මේක කඩන්න යන්නේ. බලමු ගිහින් තව මල් තියෙනවද කියලා. අර රෝස පාට ලොකු ඕලු ගස් ඕලු මල් නම් තියෙනවද දන්නේ ඒවා සාමාන්‍යයෙන් නැහැ. තියෙනවා ඒ වුණාට ඒවා කඩලා බලමු අපි ගිහලා ඒවත් තියෙනවද කියලා. ඉතින් guys ඔයාලට පේනවා ඇති මේ නෙළුම් කොළ ඉස්සරහ පොඩි කාලේ මේව අරන් ගිහලා සෙල්ලම්පත් හදාගෙන මේකට දාලා කනවා. ඉතින් ඒ වගේ ලස්සන සුන්දර පොඩි කාලයක් අපිට තිබ්බේ. ඉතින් guys මේ තියෙන්නේ අර ලොකුවට පිපෙන අර රෝස පාට ඕලු තියෙන්නේ අන්න ඒකක පොහොට්ටුවක්. ඉතින් මේ වගේ ඒවා ගොඩක් තියෙනවා. අපි බලමු මේ ලොකු පිපිච්ච පොහොට්ටුවක් හම්බෙයිද කියලා. මම දැක්ක තව තැනක තිබ්බා. අයියෝ සිරප්පු ටික මේ මෙතන උඩින් තියන්නකෝ. මේ නෙළුම් කොලේ උඩින්. මෙන්න නෙළුම් ඇට හම්බුණා guys. මේව මම දන්නේ මේවා කන සීන් එකක් තියෙනවා. අපි නම් කාලා නැහැ කන අයත් තියෙනවා. කොහොම මේ තියෙන්නේ තව පොහොට්ටුවක් තියෙනවා. තව පොහොට්ටුවක් තියෙනවා. ඉතින් මේ පේනවනේ චූටි පොහොට්ටු තියෙනවා. හරි ලස්සනයි. ඉතින් මේක අර උදේට මට එන්න බැරි වුණා. දවසක මම උදේට ලොග් එකක් කරලා දාන්නම්. උදේට මේ පැත්තම තනිකර රෝස පාටයි. එහා පැත්ත තනිකර දම් පාටයි නිල් මානෙල් වලින්. මම හිතන්නේ අර අරයා කොළ කඩන සීන් එකක් තියෙන මොකක් හරි මම හිතන්නේ විකුණන්න වගේ එහෙම සීන් එකක්. මම දන්නේ නැහැ මොකටද කඩන්නේ.
වෙනදාට නම් මේ ටික පිරෙන්න මල් තියෙනවා දැන් අද එහෙම නෑ. අතන මලක් තියෙනවා අපි ගිහින් කඩමු ගමු. මේ හරි ජමුරයිද මට ඉරි යන්න බෑ. ඊ යන්න බෑ ජමුරයි. අර ඉන්නේ නෙළුම් මල් තියෙනවා. අර තියෙන්නේ වල ෆොටෝ පේන. සල්ලි අතලම් බලන්න. නෑ ඒක කඩන්න එපා. නෑ රත්නේ. මේ ගන්න මම බෑ. එපා එපා සුද්ද එන්න. ඉතින් ගයිස් කාලෙකට පස්සේ අපේ ගමේ තියෙන වෙලී බැහැලා මේ මල් කඩන්න ආවේ. ඉතින් මාරෝ ලස්සන වාඩ වේනානේ. මේ හරිය ගොඩක් ගැඹුරු නැහැ. ගැඹුරු තියෙන අර පැත්තේ පේනවනේ අපේ මල්ලි කෙනෙක් මල් කඩනවා අර. ඔය කඩන්නේ අර මේ රෝස පාට ඕඩු එක නෙමෙයි තව එකක් තියෙනවා මේ පෙති දිග රෝස පාට එක. අර පෙති රවුම් එක නෙමෙයි. ඕන පිස්සු වැඩකට එන අපේ සෙට් එක තමයි ඉතින්. මේ නංගිලායි මල්ලිලායි සෙට් එක. තව ලොකු සෙට් එක නෑ. ලොකු සෙට් එක මං කිව්වේ. ලොකු සෙට් එක. නෑ වැටුණා කොල්ලව. මේ නානේ කොල්ලගේ මල් කඩනවා. මට හෝන් එකත් එක්ක යන්න හෝන් එකත් එක්ක මල වගේ. මල් ටික සුද්ද අර මල් ටික ඕ ෆෝන් එකේ කඩන්න පාරම. මේ ගයි සමුතු මල් జాතියක් තියෙනවා මේ මොනවද කියලා නම් මම දන්නේ නැහැ. කොහමරි ඒව තමයි හතර වටේට මේ පැතිරිලා තියෙන්නේ. වලට වේනවල. සුදු මානෙල් జాතියකුත් තියෙනවා හැබැයි මේ වගේම තමයි හැබැයි මේවා නෙමෙයි මොකද මේකේ වගේ නෙමෙයි. ඔන්න ගයිස් ඔයාලට පෙන්වන්න යන්නේ මේ පේනවා නේද රතු පාට මාළු జాතියක් ඉන්නවා. මේ ඉන්නේ ප්ලේටි නෙමෙයි ගයිස් හරිද? මේ ඉන්නේ ලූල්ලු පැටව හරිද? ඔයාලා අහලා තියෙනවා කියලා මම හිතනවා. මේ ඉන්නේ ලූල්ලු පැටව අනිවාර්යෙන් මේකේ යට එයාලගේ අම්මයි තාත්තයි ඉන්නවා. ඒ කියන්නේ ලොකු ලූල්ලු දෙමෝපියන් දෙන්න. ඉතින් අපිට දෙමෝපියන් දෙන්නෝ පේන්නේ පල්ලෙහා ඇත්තේ. ඉතින් ඔයාලට මම අරන් පෙන්නන්න. මේ පේනවනේ. පේනවනේ මාළු පැටව. ඉතින් මෙයාලා අතින් අල්ලන්න පුළුවන්. හැබැයි අපි එහෙම අල්ලුවා කියලා මේ හානියක් කරන්නේ නැහැ. මේ පේනවනේ මේක හැබැයි මේ වීඩියෝ එකට ගන්න හම්බුනේ එක ලොකු දෙයක්. මොකද මේක සාමාන්‍යයෙන් මෙහෙම ළඟ ඉන්නේ නැහැ යනවා. මොකද මෙයාලගේ අම්මලා තාත්තලා යට ඉන්නකොට අපි දඟලනකොට යාලා යනවා. මේ පේනවනේ. මේ පාල්ලන්න එපා. කෙටුවොත් මේ කෑව. පේනවනේ. ලස්සනයි. ඉස්සර පොඩි කාලේ එහෙම අපි අල්ලනවා මේ ප්ලේටි කියලා හිතාගෙන නැත්නම් ප්ලේටි නෙමෙයි. ඔයා බහින්න එපා මෙතන කොලේ කඩාගන්න. මට දේ. මං කැපෙන්නම් ඈ. ගයිස් අර අපි හරියට ගිහින් බලමු මේ රෝස පාට මල් තියෙනවා සාමාන්‍යයෙන් හරි. ගිහින් බලමු මේ මොකද කියලා මේ රෝස වල ගයිස් කටු තියෙනවා මේ යනකොට එහෙම රිදෙනවා මේ. ඇනෙනකොට එහෙම මේ රිදෙනවා. එතකොට බලාගෙන යන්න ඕනේ. දැන් මේ යන්නේ අර ලොකු රෝස පාට ඕලු මල් යායකින් හරිද? දැන් මල් නැහැ. වල් පේන එක මලක්වත් නැහැ. අර ඉස්සෙල්ලා පේන පොහොට්ටු ටික විතරයි තියෙන්නේ. අපි අර හරියට ගිහින් බලමු. එක මලක් ඉතුරු වෙලා තියෙනවා. මේ මල
කඩාගන්න බලමුකෝ ඔයාලට වීඩියෝ එක පෙන්වන්න තිබේ. ඔන්න ඉතින් මේ මහප්පගේ පුතා ගොඩක් කඩලා තියෙනවා. මේ දැන් ඔයාලට ගේන්නේ මම අර කියපු ඕල්ඩ් මල් ඔක්කොම ටික කඩාගෙන තිබ්බේ, කඩලා තිබ්බේ. මේක විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඒක මේ ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා ආවේ. ඒකත් ටිකක් අමුතුයි. මෙන්න තියෙනවා එක මල. ඒකත් පෙතිහෙම පළුදු වෙලා තියෙන්නේ. හැබැයි ලොකු අවුලක් නැහැ. ඔයාලට පෙන්නන්න හරි මේක තියෙනවානේ. මේ තියෙන්නේ පෙන්නන්න මේ පැත්තේ තමයි සාමාන්‍යයෙන් උදේට ආවන් පස්සේ මේ වගේ රෝස පාටින් විතරයි මේ ටික පේන්නේ. මොකද හැමදාම රෝස පාට. ඉතින් අද ඔයාලට පෙන්නන්න හරි මේක ඉතුරු වෙච්ච එක ලොකු දෙයක්. හරි දෙන්න. මේ ගයිස් මේ කට්ටියට එන්න එපා කියත්. ගයිස් මේ කට්ටියට එන්න එපා කියති මේ කට්ටිය එනවා. කියන දේ අහන්නේ සෙට් එක. ඔන්න ගයිස් ගොඩ කාලෙකින් ගෙදරට ආවේ. සතියක් ගංගාතොට නිවාඩු දුන්නේ හින්දා. එතකොට මෙතන තියෙනවා ඕලු මල් කොළයක්. හරිද? නෙළුම් මල් කොළයක් තියෙනවා. දැන් මම කරන වැඩේ ඒක කඩාගෙන ගිහිල්ලා අපේ අම්මා කියන බත් දාලා නෙළුම් කොළේ බත් තියෙන්නේ. පොඩ්ඩක් කාලා බලනවා පොඩි කාලේ. ඒ කාලේ අපි ශ්‍රී ලංකාවට ගියාවෙත් එහෙමනේ. ඉතින් කඩලා අරන් ගිහිල්ලා නෙළුම් කොළේ බත් කාලා බලනවා ආතල් එකේ. ආයෙ කැම්පස් එරිය හැමපස්සේ ආයෙත් මේව නැහැනේ. guys හොඳ කොලයක් හම්බුණා. මේකේ තමයි අද මම බත් කන්න යන්නේ guys. guys ලස්සන තොප්පියකුත් හම්බුණා. මේ තමයි අද අපි කට්ටියම කඩපු මල් ගොඩ. ඔයාලට වෙනවා නිල් මල්. මේ ඕලු මල් වල පොහොට්ටු තියෙනවා. තහ අර දිග පෙති තියෙන මේ ඕලු මල් జాතියකුත් තියෙනවා පේනවනේ. පට්ට අවුවයි guys. ඉතින් අවුවට තමයි මේක දාගෙන ඉන්නේ. මේ තමයි අපි ඕලු මල් වලින් හදාගත්ත මේක ටික. ඉතින් guys අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. දැන් කඩපු මල් ටිකත් එක්ක අපි අපේ ගමේ පන්සලට යනවා. නැත්තම් කැලණියට යන්න වෙලාව තිබ්බොත් කැලණි පන්සලට ගිහිල්ලා මේ ටික පූජා කරලා දානවා. ඉතින් channel එකත් එක්ක ඉන්න subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. තව ඉස්සරහට ලස්සන වීඩියෝ දානවා. එහෙනම් ගිහින් එන්නම්. bye bye guys.